යාළුවනේ බලාගෙන හිටපු දවස අත ළඟ. තව දවස් 2යි. ඔව් හරියටම දවස් 2යි තියෙන්නේ ලෝකේ ලොකුම පාපන්දු සැනකෙළිය පටන් ගන්න. 2026 FIFA ලෝක කුසලානය කියන්නේ නිකම්ම තරඟාවලියක් නෙවෙයි. මේක තමයි පාපන්දු ඉතිහාසයේ දැවැන්තම වෙනස්කම් සිද්ධ වෙන වර්ල්ඩ් කප් එක. මෙදාපාර රටවල් 3ක් කණ්ඩායම් 48ක් සහ තරඟ 104ක් එක්ක මාසයක් පුරා ලෝකේම උඩු යටිකුරු වෙන්න යන්නේ. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ලබන බ්‍රහස්පතින්දා ජූනි 11 පටන් ගන්න මේ මහා තරඟාවලිය ගැන ඔබ අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕන දේවල් ටිකක්. මෙදාපාර විශේෂත්වය තමයි ඉතිහාසයේ පළමු වතාවට රටවල් 3ක් එකතු වෙලා තරඟාවලිය පවත්වන එක. ඒ තමයි ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව සහ මෙක්සිකෝව. තරඟාවලිය ආරම්භ වෙන්නේ 2026 ජූනි 11 වෙනිදා. ඒ කියන්නේ මේ බ්‍රහස්පතින්දා. අවසන් මහා තරඟය තියෙන්නේ ජූලි 19 වෙනිදා. ඒ කියන්නේ දවස් 39ක් පුරාවට අපිට මැච් බලන්න පුළුවන්. ආරම්භක තරඟයේ පැවැත්වෙන්නේ පාපන්දු ඉතිහාසයේ ඉතාම වැදගත් තැනක. ඒ තමයි මෙක්සිකෝවේ ඇස්ටෑඩියෝ ඇස්ටිකා ක්‍රීඩාංගණය. මේ ක්‍රීඩාංගණය තමයි ලෝක කුසලාන ආරම්භක තරඟ 3ක් පවත්වන පළමු ක්‍රීඩාංගණය වෙන්නේ. පළමු තරඟය මෙක්සිකෝව සහ දකුණු අප්‍රිකාව අතරයි. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ පාර ටීම්ස් කීයක් ඉන්නවද කියන එක. 2022 කටාර්වල හිටියේ ටීම්ස් 32යිනේ. හැබැයි මේ පාර ඒක 48ක් දක්වා වැඩි කරලා තියෙනවා. මේක තමයි ලොකුම වෙනස. මේ නිසා අපිට කාණ්ඩ ගෲප්ස් 12ක් බලා ගන්න පුළුවන්. හැම ගෲප් එකකම ටීම්ස් 4ක් ඉන්නවා. ඊළඟ වටේට රවුන්ඩ් ඔෆ් 32 යන්නේ කොහොමද? හැම ගෲප් එකේම පළමු සහ දෙවනි තැන ගන්න කණ්ඩායම්. ඊට අමතරව හොඳම 3වනි ස්ථානය ගන්න කණ්ඩායම් 8ක් ඊළඟ වටේට තේරෙනවා. ඒ කියන්නේ මෙදාපාර නොකවුට් ස්ටේජ් එක පටන් ගන්න කණ්ඩායම් 32කින්. කලින් වගේ 16කින් නෙවෙයි. කියන්නේ අපිට තවත් අමතර do or die match ගොඩක් බලා ගන්න පුළුවන්. හරි. අපි කවුරුත් බලාගෙන ඉන්න අවසන් මහා තරඟය ෆයිනල් තියෙන්නේ කොහෙද? ජූලි 19 වෙනිදා මුළු ලෝකයේම ඇස් යොමු වෙන්නේ ඇමරිකාවේ නිව්යෝක්, නිව්ජර්සි වල පිහිටි මෙට්ලයිෆ් ස්ටේඩියම් එකට. කවුරු දිනයිද? පසුගිය වර ශූරයන් වුණු ආජන්ටීනාව, ප්‍රබල ප්‍රංශය, බ්‍රසීලයා වගේම එංගලන්තයත් මේ පාර ලොකු බලාපොරොත්තු තියාගෙන ඉන්නේ. විශේෂයෙන්ම කැනඩාව සහ ඇමරිකාව තමන්ගේ ගෙදරදීම සෙල්ලම් කරන නිසා ඔවුන්ගෙනුත් ලොකු තරඟයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. රොනාල්ඩෝ ඉන්න පෘතුගාලයේ ටීම් එකත් අමතක කරන්නත් බෑ. තව දවස් 2යි. ජූනි 11 මෙක්සිකෝවෙන් පටන් ගන්න මේ පාපන්දු වසන්තයේ සියලුම අලුත් විස්තර, මැච් රිවිව්ස් දැනගන්න අමතක නොකර අපේ channel එක subscribe කරලා තියාගන්න. ජය වේවා.